මගේ ජීවිතේ තවත් ලස්සන දවසකට ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ මේ මාසේ පොය දවසේ අපේ හවස් අරුව ගත වුණේ කොහොමද කියලා. අෂ්ටපාන හිමත් හදාගෙන අපි මේ යන්න ලෑස්ති වෙන්නේ අඟුලිමාල මහසය රජාණන් වහන්සේ වන්දනා කරන්න. අෂ්ටපානත් ලෑස්ති කරගෙන මේ ගමන යන්න මමයි හස්බන්ඩ්යි ගොඩාක් කල් ඉඳලා තමයි හිතාගෙන හිටියේ. ඔන්න ඉතින් හදිසියෙම අපිට හිතුණා මේ මාසේ පොය දවසේ යන්න. බබාගේ බර්ත්ඩේ එකටත් තව දවස් 2-3යිනේ තියෙන්නේ. ඉතින් අපිට හිතුණා මේ පොයට ගිහින් බබාගේ උපන්දිනේටත් ආශිර්වාද අරගෙනම එන්න. අට හමාර විතර වෙද්දී අපිට එතෙන්න යන්න පුළුවන් වුණා. ඉතින් මට හිතෙනවා මේ සෑය මේ වටපිටාව දැක්කාම මෙතෙන් එන ඕනම කෙනෙක්ගේ හිත නිවෙනවා කියලා. අපි දෙන්න මෙතෙන් එන්නේ මේ සෑය හදන්න ගත්ත දවසේ ඉඳලාමයි. එදා ඉඳලා අපිට පුළුවන් හැම දවසකම අපි මෙතෙන් එනවා. ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා හිරිවල්. ඉතින් මේ විදිහට අපි ගෙනාපු අෂ්ටපාන ටික කප් වලට දාගෙන දැන් පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන ඇතුළේ නම් කිසිම දෙයක් වීඩියෝ කරන්නවත් ෆොටෝ ගහන්නවත් දෙන්නේ නැහැ. මේ වගේ දේවල් අපේ ජීවිතේට ඉඳලා හිටලා හරි එකතු කරගන්න පුළුවන් නම් ඒ දෙයට පුළුවන් අපේ හිත නිවන්න. එකම එක යහපත් සිතුවිල්ලක් තිබුණා නම් ඒ හොඳටම ඇති. අද ඇත්තටම අපි දෙන්නට හරිම සතුටු දවසක්. මොකද අපි 3 දෙනා විතරක් කොයිතරම් නම් මෙතන ඇවිත් තිබුණත් මේ විදිහට අපි ගෙදරින් පූජාවක් කරගෙන මෙහෙම දෙයක් කරේ පළවෙනි වතාවට. ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා. දැන් ඉතින් අපි දෙන්න කන ගමන් කතා වෙවි හිටියේ අද පූජාව හරිම ලස්සනට කරගත්තා නේද කියලා. අපි දෙන්නට හරිම සතුටුයි. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට හැමදාමත් වගේ මං ගොඩාක් ආදරෙයි.